ඉතින් මේ සංඛ්‍යාවේ අපිට වර්ගමූලය හොයන්න තියෙන්නේ. ඉතින් අපි කෙටි ක්‍රමයක් බලමු. ඉතින් ඒකේ රටාවක් තියෙනවා. එකේවා 4යි. ඒවා 4ක් විදිහට අපිට දාගෙන එක වෙනම එකතු කරලා අපිට මේ විදිහට සකස් කිරීමක් කරන්න වෙනවා. දැන් අපිට පුළුවන් 1101 කළා a කියලා ගන්න. එහෙනම් තේනවා 10 10යි a ධන 10යි a ධන 1යි. 10 ලියා ගමු. 9999යි a ධන 5යි a ධන 1. එහෙනම් අපිට මේක වෙනුවට 9යි a කියලා ලියන්න පුළුවන්. අපට පේනවා 9යි a වර්ග ධන 6යි a ධන 1. ඊළඟට පැහැදිලි මෙයා පූර්ණ වර්ගයක් කියලා. එහෙනම් 3යි a ධන 1 වර්ගයේ වර්ගමූලය. එහෙනම් උත්තරේ එනවා 3යි a ධන 1. ඒ වෙනුවට අපි ගත්තේ 1111 3යි එකතු කිරීම 1 3334 තමයි පිළිතුර.